හෙලෝ සුබ දවසක්. අද අපි පොඩ්ඩක් පැඩොක්කොට් ටවුන් එකට යනවා. කියන්නේ අපි ගෙදර තියෙන ටවුන් එක, පොඩි ටවුන් එකක්. අපේ ගෙදර ඉඳලා විනාඩි 10ක ඇවිදින දුරේ තමයි ටවුන් එක තියෙන්නේ. පොඩ්ඩක් පෙන්නන්නම් ටවුන් එක කොයි වගේද කියලා. යන ගමන් අපේ හවුසින් ස්කීම් එකත් පොඩ්ඩක් පෙන්නගෙනම යන්නම්. මේ පැඩොක්කොට් කියන්නේ පොඩි ටවුන් එකක්. හරියට ගත්තොත් ඇත්තටම ගමක් වගේ. මේ හවුසින් ස්කීම් එක ළඟදී හදපු එකක්. අවුරුදු 3ක් විතර වගේ වෙන්නේ. ඒක නිසා මේ ගෙවල් ඔක්කොම අලුත්. ඉතින් මතු පිටින් බලුවම නම් ඔක්කොම එක වගේ පේන්නේ. හැබැයි මෙතන තියෙනවා බෙඩ්රූම් දෙකේ ඉඳලා බෙඩ්රූම් 5 වෙනකන් එක එක જાතියේ ගෙවල්. මෙතන තියෙනවා ඩිටැච් හවුස්, ඒ කියන්නේ තනි ගෙවල්, සෙමි ඩිටැච් ගෙවල් දෙකේ ඒවා, ටෙරස් ගෙවල් දෙකට වඩා වැඩි ඒවා. ඒ වගේම පොඩි ෆ්ලැට්ස් තියෙනවා. මෙතනින් තමයි අපේ හවුසින් ස්කීම් එක ඇතුළට යන්නේ. මේකේ තියෙනවා ගෙවල් හරියටම 300ක්. මම දැන් මේ පිටිපස්සෙන් පෙන්නන්නේ ෆුට්පාත් එකක්. මේක අර ලංකාවේ අපේ අඩිපාර කියලා කියන්නේ. අන්න ඒ වගේ අඩිපාරවල් ගොඩාක් තියෙනවා මෙහි. එහෙම එකක්. අපි පොඩ්ඩක් පෙන්නන්නම් මේක කොයි වගේද කියලා. මෙහි මේ හැමතැනම අඩිපාරවල් හදලා තියෙන එක හේතුවක් තමයි මෙහි මිනිස්සු හුඟක් පයින් ඇවිදිනවා. ඒකට අර ප්‍රධාන පාරවල දුරක් යනවට වැඩිය මේ අඩිපාරවල යන එක ලේසි. ඒක නිසා තමයි හුඟක් තැන්වල මේ අඩිපාරවල් හදලා තියෙන්නේ. දැන් අපි මේ පාරෙන් ගිහිල්ලා පැඩොක්කොට් ස්ටේෂන් එකට යන්න තමයි හදන්නේ. අපි දැන් මේ වාඩි වෙලා ඉන්නේ පැඩොක්කොට් ස්ටේෂන් එක. මේක ගොඩක් ලොකු ස්ටේෂන් එකක්, පොඩි ස්ටේෂන් එකක්. මෙතනින් අපිට යන්න පුළුවන් ලන්ඩන් යන්නත් පුළුවන් සවුත් ඊස්ටර්න් ලයින් එකේ අනිත් පැත්තට. ඒ කියන්නේ ලෝවර් ප්‍රයිවරි, ඇෂ්ෆර්ඩ් ඒ පැත්තට යන්න පුළුවන්. මේ වාඩිලා ඉන්න ප්ලැට්ෆෝම් එක මේ ලන්ඩන් යන පැත්ත. දැන් මේ පොඩ්ඩක් ට්‍රේන් එකක් එනකන් ඉන්නවා. වීඩියෝ එකක් බලන්න. තව විනාඩි 5කින් විතර ට්‍රේන් එකක් එන්න තියෙනවා. පොඩ්ඩක් ඉඳලා බලන්න. ඔන්න දැන් අපි අර බලන් හිටපු ට්‍රේන් එක එනවා. මේක එන්නේ ඩෝවෙන් ඉඳලා ලන්ඩන් වලට යනවා. මෙතන පැඩොක්කොට් ඉඳලා ලන්ඩන් යන්න විනාඩි 40ක් විතර යනවා. ඉතින් මේ ට්‍රේන් එකේ තමයි මමත් සාමාන්‍ය උදේට ඔෆිස් යන්නේ. මේ මිනිස්සු ස්ටේෂන් එකට වාහනේ ඇවිල්ලා වාහනේ මෙන්න මේ ඉස්සරහා පේන කාර් පාක් එකේ පාක් කරලා ට්‍රේන් එකෙන් යන ඔෆිස් එකට. එහෙම තමයි මේ හදලා තියෙන්නේ. මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ පැඩොක්කොට් කියන්නේ පොඩි ටවුන් එකක්. මේ තියෙන්නේ ටවුන් එක. මෙතනින් තමයි පටන් ගන්නෙ. ඉතින් මේ ටවුන් එකේ සාමාන්‍යයෙන් තියෙන ඕනම ෂොප් එකක්. හැබැයි ලොකු සුපර් මාකට්ස් එහෙම නැත්නම් ඔය සමහර ඇඳුම් වර්ග ඒ වගේ හැම ගන්නවා නම් අපිට පොඩ්ඩක් දුර ටවුන් එකකට යන්න ඕනේ. දුර කියන්නේ 7ක්ම 6ක් 7ක් විතර වගේ දුර. ඉතින් ඒ අරනම සාමාන්‍යයෙන් ඉදිරියදා ඕන කරන හැම දෙයක්ම මේ ටවුන් එකෙන් ගන්න පුළුවන් අපිට. ඉතින් මේකේ එක જાතියේ shops තියෙනවා. ඉතින් ඕන දෙයක් ගන්න පුළුවන්. දැන් වින්ටර් එක ඉවරලා ස්ප්‍රින්ග් එක එන නිසා ගස්වල මල් එහෙම දැන් පිපිගෙන එන්නේ. ඉතින් සමහර තැන්වල හරි ලස්සනට මල් පිපිලා තියෙනවා. ඊළඟට මෙහි ටවුන් කවුන්සිල් එකක් තියෙනවා. පැඩොක්කොට් ටවුන් කවුන්සිල් කියලා. මේ තියෙන එක ඊට පස්සේ තව තියෙනවා කමියුනිටි සෙන්ටර් එකක්. ඒ කියන්නේ මේ පැත්තේ ඉන්න අයට ඕන දෙයක් කරන්න පුළුවන්. මේ කමියුනිටි හෝල් එක බුක් කරලා එතන එක එක ෆන්ක්ෂන් ගන්න පුළුවන්. මෙතන ලොකු ග්‍රවුන්ඩ් එකක් තියෙනවා. මේ ග්‍රවුන්ඩ් එකේ එක එක ඉවෙන්ට්ස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔය මොනවා හරි සෙල්ලම් කරනවා නම් ඒ වගේ දේවල් කරන්න පුළුවන්. ඉතින් ඒකට මේ ගොඩක් අය මෙන්න මේ කමියුනිටි සෙන්ටර් එක යූස් කරනවා. අපිත් ගොඩක් ලාට එනවා මෙතෙන්ට. මෙතන හරි හොඳ තැනක්. පැඩොක්කොට් තව තියෙනවා පරණ චර්ච් එකක්, සෙන්ට් ඇන්ඩ්‍රූස් චර්ච් කියලා. මේ පේන්නේ එක මේක 1850 ගණන් වල වගේ හදපු පරණ චර්ච් එකක්. ඉතින් ගොඩක් මේ පැත්තේ කට්ටිය මේ චර්ච් එකට එනවා, මේ කැතලික් අය. ඒකත් හරි ලස්සන ඉතින් අයිකොනික් තැනක් මේ පැඩොක්කොට් වල තියෙන. අපි දැන් මේ ඇවිදගෙන යන්නේ පැඩොක්කොට් මේස්ටන් මේන් රෝඩ් එකේ. පැඩොක්කොට් ටවුන් එකේ ඉඳලා පැඩොක්කොට් ටවුන් එකේ ඉඳලා අපි ඇවිදගෙන යනවා
අපේ ගෙවල් පැත්තට. අද එච්චරම බිසි නෑ මේ ඊස්ටර් හොලිඩේ නිසා. පාර ටිකක් වාහන අඩුයි. අපි ටවුන් එකේ රවුමක් ඇවිදලා ආවා පුට්ලන්ඩ් ස්පෝර්ට්ස් සෙන්ටර් එකට අයිති ස්කේටිං පාක් එකට. පොඩ්ඩක් මහන්සි වගේ ඒක නිසා පොඩ්ඩක් අපි මෙතන මේ ෂෙඩ් එකක් තියෙනවා. ඒකේ පොඩ්ඩක් වාඩිලා ඉන්නවා. චූටි වැස්සකුත් යනවා. ඒක නිසා වැස්ස පොඩ්ඩක් වෙනවා මෙතනදලා වාඩිලා ඉන්නවා. අද මාත් එක්ක ඉන්නවා අපේ ලොක්කා. මට මේ පිටිපස්සෙන් පේන්නේ ස්කේටිං කරන තැනක්. ඒ කියන්නේ හවසට ළමයි එහෙම ඇවිල්ලා අර ස්කේටිං බෝඩ්ස් අරන් ඇවිල්ලා මෙතන ගොඩක් කලාවට මේ සෙල්ලම් කරනවා. මේ වෙලාවේ නම් කවුරුත් නැහැ. අපි ටික මේ දවල් ඉන්නේ. හවස වෙනකොට මෙතන ගොඩාක් එනවා ළමයි. ඔය තියෙන්නේ මේ තියෙන පිටිපස්සේ මට ඔය පේන්නේ ඕක තමයි ඔය ස්කේටිං කරන තැන. ස්කේටිං බෝඩ්ස් අරන් ඇවිල්ලා ගොඩක් පිරිමි ළමයි, ගෑනු ළමයි මෙතන ගොඩාක් අය සෙල්ලම් කරනවා. එතකොට මේ ග්‍රවුන්ඩ් එකට පිටිපස්සෙන් පේන්නේ මේ පැත්තේ තියෙන ලොකුම සෙකන්ඩරි ස්කූල් එක. මේකට තමයි මගේ දුවලා දෙන්නත් යන්නේ. ඔය පාර වාහන යන පාර තියෙන පාරට එහා පැත්තෙන් තමයි සෙකන්ඩරි ස්කූල් එක තියෙන්නේ. මේක සමහර ළමයි 1200ක් විතර ඉන්න ලොකු ස්කූල් එකක්. ඊට පස්සේ මෙතනින් පේන ඔය තියෙන්නේ රනින් ට්‍රැක් එකක් තියෙනවා. මම හිතන්නේ මීටර් 400 විතර වගේ ට්‍රැක් එකක් විතර තියෙන්නේ. හොඳට හදපු එකක් තියෙනවා. හොඳ ස්ටෑන්ඩඩ් එකට හදපු ලොකු රනින් ට්‍රැක් එකක්. මේක අයිති වෙන්නේ මෙතන තියෙනවා පුට්ලන්ඩ්ස් ස්පෝර්ට්ස් කම්ප්ලෙක්ස් කියලා ස්පෝර්ට්ස් සෙන්ටර් එකක්. ඒකට තමයි මේ ග්‍රවුන්ඩ් එකයි ස්කේටිං පාක් එක මේ රනින් ට්‍රැක් එක කොහොම අයිති වෙන්නේ. මේක තමයි මම අර කියපු සෙකන්ඩරි ස්කූල් එක. ලී ඇකඩමි මැස්කර්ස් මේකේ නම. මේක ඇත්තටම ළඟට ගිහින් පෙන්නන්න තිබ්බනම් හොඳයි. චූටි වැස්සක් එනවා. ඒක නිසා අපිට මේ පැත්තට යන්න විදිහක් නැහැ. ඉතින් මේකත් හරි ලස්සන ස්කූල් එකක්. මේ පැත්තේ තියෙන ලොකුම සෙකන්ඩරි ස්කූල් එක තමයි මේක. අපි ටවුන් එකට ගිහිල්ලා එන ගමන් පොඩ්ඩක් නැවතුණා මේ චිල්ඩ්‍රන් පාක් එක. දුවට පොඩ්ඩක් යන්න ඕන කිව්වා. ඉතින් මේ පැත්තේ මේ වගේ චිල්ඩ්‍රන් පාක් ගොඩාක් තියෙනවා. කියන්නේ ගෙවලුත් එක්ක චිල්ඩ්‍රන් ප්ලේ ඒරියා ඒ වගේම පාක්ස් හදලා තියෙනවා තැනින් තැන. මේ අපේ ගෙවල් ළඟ තියෙන තව ඒ වගේ පාක් එකක්. මේක ඇත්තට ලොකු පාක් එකක් නෙවෙයි. මෙතනත් පොඩි ප්ලේ ඒරියා එකක් තියෙනවා. මට පිටිපස්සෙන් පේන්නේ ප්ලේ ඒරියා එක. ඉතින් මේ වගේ ඒවා මේ පැඩකොඩ්ඩල විතරක් නෙවෙයි. මේ ඉංග්ලන්ඩ් වල ගොඩාක් තැන්වල මේ ගෙවලුත් එක්ක මේ වගේ පාක්ස් හදලා තියෙනවා. ළමයිට ඇවිල්ලා ඊට පස්සේ ලොකු අයට ඇවිල්ලා නිදහසේ ඉන්න පුළුවන්. අපේ ලොක්කට පොඩ්ඩක් ඔන්චිලි වදින්න ඕන කිව්වා. ඒක නිසා ඉතින් පොඩ්ඩක් එයා සෙල්ලම් කරලා එනකම් මම මෙතෙන්දලා ඉන්නවා. මේ චිල්ඩ්‍රන් පාක් එක ඉතින් හොඳයි. ඉතින් මේ අපේ ගෙවල් ළඟට ගොඩක් ළඟ තියෙන තැනක්. ඉතින් හවසට ඇවිල්ලා නිදහසේ පොඩ්ඩක් ඉඳලා යන්න පුළුවන් හොඳ තැනක්. ගොඩක්ම සෙනගකුත් නැහැ. සාමාන්‍ය මේ අවට ඉන්න ගෙවල් වල ඉන්න ළමයි ඇවිල්ලා මෙතන සෙල්ලම් කරනවා. මේ පේන්නේ මේ ස්පිනර්ස් රවුන්ඩ් අබවුට් කියලා කියන්නේ මේක. මටත් පොඩි chance එකක් ආවම මමත් ඉතින් පොඩ්ඩක් try කරලා බලනවා මේක.